ටවර්හෝල් රඟහල පදනම විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ලෝක නාට්‍ය දින සැමරුම 2025 මාර්තු 27 වෙනි දින පෙරවරු 9ට මර්දාන එල්ෆින්ස්ටන් රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ටවර්හෝල් රඟහල පදනම ජාත්‍යන්තර රංගකලා ආයතනයේ ශ්‍රී ලාංකේය නිත්‍ය නියෝජිත වශයෙන් මෙම වැඩසටහන 80 දශකයේ සිට අඛණ්ඩව හැම වසරකම මාර්තු මාස 27 වෙනිදා පවත්වනු ලබනවා. ලෝක නාට්‍ය දින සමරුමට සමගාමීව විශේෂයෙන්ම ටවර් නාට්‍ය පාසල සිංහල මාධ්‍ය නාට්‍ය පාසල ද්‍රවිඩ මාධ්‍ය නාට්‍ය පාසල දෙකේ එකතුවෙන් තමයි මේ උත්සවය දින සංවිධානය කරනු ලබන්නේ. බුද්ධ ශාසන ආගමික සාංස්කෘතික කටයුතු දරුවා අමාත්‍ය ආචාර්ය හිමිදුම සුනිල් සෙනෙවිමැතිතුමා ඊටම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අභිනය කලාපයේ ලිපි සම්පාදකීන්ට මෙම කලාපය පිළිගන්නට ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මියට ප්‍රවීණ රංගන ශිල්පී මහාචාර්ය සෞම්‍ය ලියනගේ මැතිතුමනි ඔබතුමන්ට ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා මැතිතුමනි ඔබතුමන්ටයි ආරාධනය. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිමිදුම සුනිල් සෙනෙවිමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ නාට්‍ය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් නාට්‍ය දිනයේ සැමරුම ආරම්භ කෙරුණා. අපි සමරන්නේ අද මාර්තු 27 වෙනිදා ලෝක නාට්‍ය දිනය. ඔබ සියලු දෙනා සූදානමින් ඉන්නේ මේ උත්සව සභාවේ මේ උත්සවයට අදාළ මූලික කරුණු අවසන් වුණාට පස්සේ නාට්‍යයක් එකක් බලන්න. අඩුම තරමින් කෙටි නාට්‍යයක් බලන්න. ඒ කෙටි නාට්‍යයේ නම Do or Die. මම හිතන්නේ මේක තමයි අපි හැම දිනාටම පැවරලා තිබෙන කොන්තරත්වයේ එහෙම නැත්නම් වගකීමේ හරය. එක්ක අපි මේක කරන්න ඕන, එක්ක අපි මිය යා යුතු තිබෙනවා. මම හිතන්නේ අපි සියලු දෙනා එකඟ වෙලා ඉන්නේ මේ කටයුත්ත කරන්න. අපේ දරුවන් මේ ඉතිහාසය දැනගන්න ඕන. මේ ඉතිහාසය දැනගන්න නම් අපි නූතන තාක්ෂණය භාවිත කරලා මිය යන අතීතය සංග්‍රහ කරන්න ඕන, රකින්න ඕන. බාරකාර මණ්ඩලයට අප බාරකාර මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරමින් මම සෞබිලින්ගේ මහත්මයාත් එක්ක සාකච්ඡා කළා. ඉදිරියට ඊටම නිර්භයව, නිර්ලෝභීව මේ වැඩේට අපි අත ගහමු කියලා. ටවර්හෝල් රංගකලා පාසලේ කොළඹ සහ යාපනය සිංහල සහ දමිළ සිසු දරුදැරියන්ගේ සාමූහිකත්වයෙන් නිර්මාණය කරන ලද වේදිකා රංගනය Do or Die මෙවර ලෝක නාට්‍ය දිනය වර්ණවත් කළා. ටවර්හෝල් නාට්‍ය පාසල මගින් සංවිධානය කරන ලද පැදුරු සාදය 2025 වසර වෙනුවෙන් පැවැත්වුණා. ටවර්හෝල් රඟහල පදනම කොළඹ සහ යාපනය යන නගර දෙකම කේන්ද්‍ර කරගෙන මෙම පැදුරු සාදය රංගකලා පාසලේ සිසු සිසුවියන්ගෙන් මෙසේ වර්ණවත් වුණා.
තවත් මිනිහෙකුට බයේ ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? සීසල්ට වගේම මටත් දැඩි සීතල දැඩි උණුසුම දරා ගන්න පුළුවන්. ඒයි කාසියස්! මාව ගිලිලා මැරෙයි මිනිහෝ! හිතේ භෘංග සේනා කිපිරොම් මතින් සොයන්නේ නොරාපෙන් තිගේ මල් මුවින් සනසාලනෝ පිපිනාසා මාරම්ලදී පොළවේ පැමුවේ මන්දහාසේ